ඔයා මේ වෙලාවේ ඩුබායි, කොරියාව, ඉතාලිය එහෙමත් නැත්නම් වෙනත් රටක රැකියාවකට යන්න ලෑස්ති වෙලවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ මහත්තයා හරි බිරිඳ හරි දෙනටමත් එහි ඉන්නවා නම් ඔයා මේ කරන වැඩේ නතර කරලා මම මේ කියන දේ අහන්න. මේ වෙනකොටත් ලංකාවේ දහස් ගාණක් මිනිස්සු අංශක 5ක විතර රස්නේ පැය 12 shift වල වැඩ කරලා එයාලා මහන්සියෙන් හොයන ඩොලර් කෙලින්ම යවන්නේ සාමාන්‍ය රුපියල් සේවිංස් account එකකට. අන්න ඒ එකම එක පොඩි වැරද්ද නිසා එයාලට නොදැනීම හැම අවුරුද්දෙම රුපියල් ලක්ෂ ගාණක් අහිමි වෙලා යනවා. ඒ නිසා ඔයාගේ විදේශීය පඩිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගන්න ඔයා ඒ ප්ලේන් එකට නගින්න කලින් අනිවාර්යයෙන්ම ඕපන් කරන්න ඕනේ බැංක් account එක මොකක්ද කියලා මම අද ඔයාට පෙන්නන්නම්. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. දැන් ඔයාටත් පුරුවන් ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සෙකුට උදව්වක් කරන්න. මේ වීඩියෝ එකට දැම්ම ලයික් එකක් දාන්න. එතකොට YouTube එකෙන් ඔයා වගේ රටේ ඉඳන් ගේමක් ගහන්න try කරන තවත් කෙනෙකුට මේ වීඩියෝ එක අරගෙන යනවා. එයාටත් මේ දැනුම ලැබෙනවා. එයාටත් සල්ලි ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා තවත් කෙනෙකුට උදව් කළා කියලා හිතාගෙන මේ වීඩියෝ එකට දැම්ම ලයික් එකක් දාන්න. අපි යාළුවෝ දෙන්නෙක් ගැන බලමු ඔයා. අපි මෙයාලට නිමල් සහ රුවන් කියලා කියමු. මේ දෙන්නම මැද පෙරදිග ගියේ එකම ජොබ් එකට. දෙන්නම මාසෙකට හරියටම ඩොලර් 1000ක් හොයනවා. දෙන්නම Tamanගේ දරුවන්ට ගෙයක් හදන්න ඒ සල්ලි ලංකාවට එවනවා. නිමල් එයාගේ ඩොලර් 1000 කෙලින්ම යවන්නේ එයාගේ වයිෆ්ගේ සාමාන්‍ය රුපියල් සේවිංස් account එකකට. ඒ සල්ලි ආපු ගමන්ම බැංක් එකෙන් ඒක රුපියල් වලට කන්වර්ට් කරනවා. බූම්. ඉවරයි. හැබැයි මාස 3කට පස්සේ සිමෙන්ති මිල එකපාරටම ඉහළ යනවා. ආර්ථිකය වෙනස් වෙනවා. එකපාරටම නිමල්ගේ රුපියල් 3 ලක්ෂයෙන් ගන්න පුරුවන් වෙන්නේ රුපියල් ලක්ෂ 2ක බඩු විතරයි. නිමල් කාන්තාරේ දාඩිය පෙරලාගෙන වැඩ කරාට එයාගේ සල්ලි ලංකාවේ ඇතුලේ නිකම්ම වාෂ්ප වෙලා යනවා. දැන් රුවන් දිහා බලන්න. රුවනුත් ගෙදර ඩොලර් 1000ක් එවනවා. හැබැයි රුවන්ගේ සල්ලි යන්නේ PFCA. ඒ කියන්නේ personal foreign currency account එකකට. මාස 6කට පස්සේ ආර්ථිකය වෙනස් වෙනකොටත් රුවන්ගේ සල්ලි වල වටිනාකම එක සැතකින්වත් අඩු වෙලා නැහැ. ඇත්තටම ඒක වර්ධනය වෙලා. ඒයි මොකද නිමල් දන්නේ නැති බැංකින් සීක්‍රට් එකත් රුවන් දන්නවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් රුවන් පාවිච්චි කරපු මේ ස්ට්‍රැටජි එකම පාවිච්චි කරන්න නම් ඔයාගේ බැංක් මැනේජර් එක්ක කතා කරන්න ඕනේ හරියටම මොකක්ද කියලා මම ඔයාට පෙන්නන්නම්. ඉතින් මොකක්ද මේ මැජික් account එක? PFCA එකකින් සරලවම කරන්නේ ඔයාගේ විදේශීය පඩියේ නියම ඩොලර්, යුරෝ එහෙමත් නැත්නම් පවුන්ඩ් විදිහටම ලංකාවේ බැංක් එකක් ඇතුලේ ආරක්ෂිතව තියාගන්න ඔයාට ඉඩ දෙන එකයි. මම ඒක ආයෙමත් කියන්නම්. මොකද අද ඔයා අහන වැදගත්ම දේ ඒකයි. ඔයා එවන්නේ ඩොලර්. බැංක් එකේ ඒක තියාගන්නේ ඩොලර් විදිහටමයි. ඒක ඔටෝමැටික් රුපියල් බවට පත් වෙන්නේ නැහැ. මේකෙන් ඔයාව තවත් පොහසත් කරන්නේ කොහොමද කියලා හරියටම මෙන්න මෙහෙමයි. පළවෙනි වාසිය. ඉන්ෆ්ලේෂන් එකෙන් බේරෙන්න පුරුවන් හොඳම පලිහිය. රුපියලේ අගේ අඩුවීමෙන් ඔයාගේ සල්ලි සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. ඩොලර් එක ඉහළ ගියොත් ඔයාගේ බැලන්ස් එක ඔටෝමැටික් රුපියල් වලින් වටිනාකම වැඩි වෙනවා. ඒ සතියේ ගෙදර බඩු ගන්න හරි ඉස්කෝලේ ෆීස් ගෙවන්න හරි ඔයාගේ පවුලට ඕනේ කරන හරියට ගාන විතරයි ඔයා රුපියල් වලට කන්වර්ට් කරන්නේ. ඊටු ටික ඩොලර් විදිහටම තියෙනවා. දෙවෙනි වාසිය. ඔයා නිදාගෙන ඉද්දි ඩොලර් හොයනවා. ඔයා PFCA ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් බැංකු වලින් ඔයාට 3%කින් 4%ක විතර ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. හැබැයි පිස්සු හැදෙන කාරණේ මේකයි. එයාලා ඒ ඉන්ට්‍රස්ට් එක ගෙවන්නේ ඩොලර් වලින්, රුපියල් වලින් නෙවෙයි. ඔයාගේ වත්තම වර්ධනය වෙන්නේ ශක්තිමත් කරන්සි එකකින්. තුන්වෙනි වාසිය. පෝසත් මිනිස්සුන්ගේ ලෝන් සීක්‍රට් එක. හිතන්නකො ගෙදර හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් එනවා කියලා. අද දවසේ ඇතුළත ඔයාගේ පවුලට රුපියල් ලක්ෂ 5ක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට සේවිංස් එක කඩලා ඔයාගේ ඩොලර් ටික විකුණලා පාඩු කරගන්න වෙනවා. හැබැයි PFCA එකක් එක එහෙම වෙන්නේ නැහැ. බැංක් එක ඔයාගේ ඩොලර් බැලන්ස් එක දිහා බලලා ඒ වෙලෙම ඔයාගේ බැලන්ස් එකෙන් 90% දක්වා රුපියල් ලෝන් එකක් ඔයාගේ පවුලට දෙනවා. ඔයාගේ පවුලට හදිසියට ඕනි කරන සල්ලි ටික ඉක්මනටම හම්බගෙනම ඔයාගේ ඩොලර් ටික කිසිම වෙනසක් නැතුව දිගටම ඉන්ට්‍රස්ට් එකක් හදමින් ඒ විදිහටම තියෙනවා. ඔයා මම මේ කියන දේ අහන්න. මේක ලක්ෂරි එකක් නෙවෙයි. ඔයා රට රසකට යන කෙනෙක් නම් මේක අනිවාර්ය අවශ්‍යතාවයක්. පිට රටකට ගොඩ බෙනෙන්න කලින් බලන් ඉන්න එපා. එහෙ ඉඳන් මේ පේපර් වර්ක් කරන එක දසගුණයක් අමාරු වෙනවා. මේ තියෙන හෙට උදේට ඔයා කරන්න ඕනි හරියටම ප්ලෑන් එක. ඕනෙම ප්‍රධාන බැංක් එකකට යන්න. BOC, People's Bank, Commercial, සම්පත්, HNB. කිලින්ම කවුන්ට් එකට ගිහලා එයාලට කියන්න මම රට රසකට යනවා මට PFCA account එකක් ඕපන් කරන්න ඕනි කියලා. ඔයාට ඕන වෙන්නේ ඔයාගේ NIC එක හරි પાස්පෝර්ට් එක හරි විතරයි. මේ process එක පටන් ගන්න ඔයාට තාම ඔයාගේ වීසා එකවත් ජොබ් ලෙටර් එකක්වත් ඕන වෙන්නෙත් නැහැ. ඔයාගේ මහත්තයා හරි බිරිඳ හරි මේක ජොයින්ට් account එකක් කරන්න. එහෙමත් නැත්නම් එයාලට power of attorney එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ අලුත් ජොබ් එකට ගියාම ඔයාගේ බොස්ට මේ විශේෂ account number එක දෙන්න. ඔයා මම මේ කියන දේ අහන්න. ඔයා ඔයාගේ ගෙදර පවුල වගේම රට දාලා යන්නේ හොඳ ජීවිතයක් ගොඩ නැගීමටයි. මේ හැම ඩොලර් එකක්ම ඔයාගේ ලේ සහ දාඩිය. වැරදි බැංකින් තීරණ වලට ඔයාගේ ඒ කැපකිරීමේ ප්‍රතිඵලය හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. මේක වැදගත් කියලා ඔයාට හිතුනොත් පහලින් yes කියලා කමෙන්ට් එකක් දාන්න. මේක රහසියක් විදිහට තියාගන්න එපා. ඔයාගේ ෆැමිලි ගෲප් එකට එහෙමත් නැත්නම් රට යන්න try කරන ඔයාගේ ඒ යාළුවට මේ වීඩියෝ එක දැම්මම WhatsApp එකෙන් share කරන්න. ඒකෙන් ඔයාට එයාලගේ රුපියල් මිලියන ගාණක සල්ලි බේරලා දෙන්න පුරුවන් වෙනවා.
ඒ වගේම මේ සිස්ටම් එකට වඩා ස්මාර්ට් වෙලා ඔයාගේ උණ සල්ලි තවත් ඉතිරි කරගන්න ඔයාට ඕනේ නම් එතරම් අපි ෆයිනෑන්ස් YouTube channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාව හම්බෙන්නම්.